සුබ දවසක් යාළුවනේ. ඉතින් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මගේ channel එකේ මොකක්ද වෙන්නේ කියලා මගේ channel එකේ ඉන්න කට්ටිය දන්නවා. ඉතින් බලමු අද අපි ඇහැක් අඳගන්න කොහොමද කියලා. මම අඳින ගමන් ඔයාලට කියලා දෙන්නම් ඇහැක් අඳින්නේ කොහොමද. ඒකේ ලේසි ක්‍රම තියෙනවා. අපි බලමු ඉතින් කොහොමද වැඩේ යන්නේ කියලා. ඉස්සෙල්ලාම අයිබ්‍රෝ එකේ සහ ඇහැ අතර ලයින් එක ඇද ගන්නවා. ලයින් එක ඇදගත්තේ අපි අරගන්න ඕන ලයින් තියෙන්නේ ඒකට. ඒක අන්ත ඇදගත්තේ මොකටද කරන්න ඕන. ඊපස්සේ ලයින් එක ඇහැ සිලිබෝල් හදාගන්නදී ඒවා ටික බලා ගන්න ඕන. ඇහැට ඒ වැටෙන විදිහ මේ වගේ දේවල් තමයි බලා ගන්න ඕන. ඊට පස්සේ අනිත් ඇහැත් අඳින්න ඕන අරකට සමාන වෙන්න. එහෙම ඇඳගත්තම තමා ඉතින් ඒකත් අර විදියටම අඳගන්න ඕන. එහෙම ඇඳන් යද්දී ඔයාට තේරෙනවා මෙතනට එළිය එන්න ඕන, මෙතනට ඩාර්ක් වෙන්න ඕන. ඒවා හරියට සංසන්දනය කරලා තමයි අඳගන්නත් ඕන. එතකොට මේකෙදී අපිට බලාගන්න පුළුවන් එතනම ආර්ට් එකක් අඳින්න කොච්චර ලේසිද කියලා. ඉතින් අපි බලමු.
ඇත්තටම ඔයාලා බලන්න ඇති ඔය ඇඟිල්ලෙන් මොනවද කරන්න කියලා. ඇඟිල්ලෙන් ඇත්තටම කරන්නේ ෂේඩ් කරන එකයි. ඉතින් ඒකෙන් අපිට ඇහි අඳුරුභාවය සහ හෙවනැල්ල රැදින විදිය අපිට ඒ ආකාරයෙන් කරගන්න පුළුවන්. නැත්තම් ඒ සඳහා වෙනම ටූල් තියෙනවා. ටූල් භාවිතා කරන්නත් පුළුවන්. මට ලේසි වෙන විදිහකට තමයි මම ඒක කරේ. මොකද ටූල් භාවිතා කරලා කරද්දී ඔයිට වඩා ෂයින් එකක් ඔයිට වඩා ලස්සනක් එනවා. මම ඉස්සරහට ඒක කරන විදිය මම පෙන්නන්නම්. දැන් බලාගන්න පුළුවන් ටූල් එකක් ආදාන ෂයින් එක ගන්න විදිය. අර ඉස්සෙල්ලා කරපු විදියට වඩා මේකෙන් කරද්දී ෂයින් එක වැඩි. එතකොට ෆෝකස් වෙලා පේනවා හොඳටම මේක ඇහැක් මේකේ ඉරියව් ටික හොඳට ෆෝකස් කරලා ගන්න පුළුවන් ටූල් භාවිතයෙන් කරද්දී.